ඔන්න අද සුදුසීය පොඩිත්තන්ට කියල දෙන්නේ අන්දරේගේ කතාව. ඒ කතාවේ නම උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්. රමයි දන්නානේ අන්දරේ කියන්නේ රජවාසල රාජකීය කවටය. රජ්ජුරුවන්ට විහිරිතහළු සපේලා රජ්ජුරුවන්ව සතුරු කරන එක තමයි එයාගේ රස්සාාව වුණේ. අන්දරේ කියන්නේ ඉතා හොඳ තැනට සුනුවනක් තිබුණු බුද්ධිමත් ඒවගේම කපටි පුද්ගලේ. දවසක් ඉවින් උදේම අන්දරේ රජවාසලට එනකොට අන්දරේ දැක්ක රජවාසල මිදුලේ සුදුම්ඹ සුදු පාටට සුදු සීනි වේලෙන්න දාලා පියනවා. ඉස්තරම් සුදුසී නේද මේ දාලා තියෙන්නේ. කොහොමහර ටිකක් කන්නමෝනි. මෙහෙම හිතුව අන්දරේ රජ්ජුරුවන්ව බැහැතකින්ට ගියා. පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස. රජවාසල මිදුලේ මොනාදාර වේලෙන්න දාලා තියෙන්නේ. අන්දරේ එහෙම හැවූ හම රජ්ජුරුවන්ට හිතුන අත මම හොඳ විහිළුවක් කරන්න ඕනි අන්දරේට කියලා. ඒ සුඩුපාඩ පස්්ටිකක් මෙ අන්දරේ වේලෙන්න දාලා තියෙන්නේ. ඉතිං අන්දරයට තේරුණා රජ්ජුරුවන්ගේ කපටකම මොකක්ද කියලා. අන්දරේ හිතාගත්තා මේකට හොඳ උත්තරයක් දෙන්නම් කියලා. මෙහෙම හිතුව අන්දරේ ගෙදර ගිහින් පුතාට රහසිම්ම ඉගැන්නවා කරන්න ඕනිදේ. එහෙම උගන්නලා අන්දරේ ආපහු රජමාසලට ආවා. ඉතිං රජවාසල රජ්ජුරුවෝ රැජ්ජින මැහැතියමතිවරු ඒම හැමෝම ඉන්න තැනට අන්දරේගේ පුතා එක පාරට අඩාගන දුවගන ආවා. අනේ තාත්තේ අපේ අම්ම මැරුණා අපේ අම්ම මැරුණා. මේක අහපු අන්දරෙත් පුතා එක්කම කෑගාගන මිදුල මැද තිබුණු සීනු පැදුරගාව බිම පෙරලි අඩන්න පටන් ගත්තා. අනේ දෙයනී අපිට දැන් පස් තමා කන්න වෙන්නේ. කාපම්බුතේ බේ කටෙත් පස් වගේ කටෙත් පස්. ඉතිං අන්දරගේ පුතයි එහෙම කිය කෑගගහ බිම පෙරලි ඇති තරම් රජවාසල සුදුසීනි කෑව. ඒක දැකපු රජ්ජුරුවන්ට තේරුණා මේක අන්දරේගේ තවත් එක කපටකමක් කියලා. ඉතින් අන්දරේගේ කවටකම තේරුණු රජ්ජුරුවන්ට හොඳටම හිනාගිය. හොඳටම හිනාගිහින් සතුඩුණු රජ්ජුරුව අන්දරේට තෑග්ගකුද්දීර ප්‍රශංසා කරයි. අන්න එහෙමයි කවට අන්දරේ සීනි කෑවි. එහෙනම් මිතින් අදට කතාව ඉවරයි. සුදුසීය තවත් කතාවක් පොඩිත්තන්ට ඊළඟු දවසෙ කියල දෙන්නම්.